මචෝ කියනවා ඔයටෝන මම මේ මලජරා තලියෙන් බාලා විනාශ කළා දාන්නද කියනවා මට කියනවා අර බලගතු වෛරස් එක මට ඇතුල් කරන්න හිතන්නවත් එපා. ඔයා එහෙම කිව්වට ඔයා බලන්නකො මං ඒක කරන විදිහ. මම කිව්වේ ඔහෙද? නවත්තනවා. ඕවට දැක්ටි කියන්නේ. අනේ සෝරි වෙන්න ඕනේ සුපිරි වඳුර ඩිරෙක්ටර් ට්‍රොලි. මට ඔය නිදහස ගන්න ඕනේ. ඕරක්කි කරන්නේ නැතුව මං කියන විදිහට රඟපානවා. එහෙම නැත්තම් ඔහෙට මෙතනින් යන්න පුළුවන්. තේරුණාද මං කියපු දේ? ඔය කාර්යයක්. අනේ ට්‍රොලි මට මේ වෙලාවට රඟපාන්න යන්න අමාරුයි මට දොට්ට යන්න ඕනේ. මේක ඇතුළට මූණ දාගෙන ඉඳලා මට හුස්ම ගන්නත් අමාරුයි වගේ. මට නම් දැන් ඇති වෙලා. විනාඩියක් යන්න බෑ බාත්රූම් යන්න අහනවා ඊට පස්සේ අහනවා මේ මූණ හිලක් හදන්න බෑද කියලා. කෝෂීතයි. හරි එහෙනම් ගමු ඊළඟ කට් එක. යේ කට වහනවා. මට හොඳටම විශ්වාසයි මේ චිත්‍රපටය අති විශිෂ්ට එකක් වෙයි කියලා. ඒ විතරක් නෙමෙයි මේකෙන් පස්සේ මේ ලෝකෙ ඉන්න හොඳම අධ්‍යක්ෂකවරයා මම තමයි. මගේ හීනේ හැබැවුනේ මේක හම්බෙච්ච දවසේ ඉඳලා. වෙන්න පොලේ කැමරාවක් වගේ අමුතු එකක්. අතම කියනවා නම් ඒක චිත්‍රපටි කැමරාවක් තේරෙනවද? මං ඒ තරුණ කාලේ දැකපු අපූර්ව හීන මට අද වගේ මතකයි. දැන් දැක්ක වගේ විනාඩි 10කට කලින් ඔව්. එහෙම තමයි සිද්ධ උනේ. මේ කලිසමේ ෂිප් එක රැහෙන්නේ නෑනේ. මේකට මොකක් හරි කරන්න වෙනවා. හරි ෂිප් එක. වැඩි හිතන්න එපා මට අවුලක් නෑ. ඔන්න එහෙනම් හරි Facebook මල්ලිලා මගේ පළවෙනි හොල්මන් ෆිල්ම් එක ඔන්න මන් දැන් අප්ලෝඩ් කරා. මං හිතන්නේ කට්ටියකට ගොඩාක් කැමති වෙයි. දැන් මං කොහේ ඉඳලාද මගේ ෆොටෝ එකක් ගහන්නේ? වව්! නියම ෂොට් එකක්. එළියට වෙලා සපට නිදා ගන්නෝ. දාලා විනාඩියයි ලයික් කෝටියයි. සුපිරි වඳුරු ට්‍රොලි මම දන්නවා පිටපතේ හැටියට මේවා ඕනම තමයි කියලා. මම මේ වගේ කලාත්මක නිර්මාණ ප්‍රශ්න කරනවා නෙවෙයි. ඒත් මේ ජරව උලා ගන්න ඕනමද? මම තමයි මෙතන අධ්‍යක්ෂකතුමා. මට ඕනේ දෙයක් මං කරනවා තේරුණාද? ගෙනල්ලා දානවා මෙන්න මෙයාගේ ඔලුවට කුණු. ඊළඟ ෂොට් එක ගමු. හරිනේ. ඔයාලා එන්න රෙඩිනේ? එහෙම නැති වුණා කරන්න දෙයක් නැහැ. මෙන්න මේකයි වෙන්නේ. යෝයෝ. ඔයා හොදටම ලෙඩ වෙලා. ඔයාට බරපතල වෛරස් එකක් ඇවිල්ලා තියෙන්නේ. හරි එහෙනම්. ඇක්ෂන්. ඔය මට මේ මොනවද කලේ කියනවා මගේ අතීතේ හොද කරන්න දැම්ම හොද කරන්න දැම්ම හොද කරන්න. අන්න මේ පිටිපස්සෙන් රොබෝලා විනාශකට යානයක් එනවා. අනේ අපි ඉක්මන් කරලා බේර ගන්න ඕක නවත්තලා. නැත්නම් අපේ කැලියව තුන ගන්න හම්බ වෙන එකක් නෑ ඕ. අනේ ඉක්මන් කරලා මොකක් හරි කරන්න ඕ. ඔබ වෙත කරන කාරුණික නිවේදනයයි රෝග වාහක සියලු රොබෝවන් අත්අඩංගුවට ගනු ලැබේ. මම නිර්දෝෂී කියන කාරණා මොකද්ද කිව්වේ? මගේ ෆිල්ම් එකේ Facebook එකේ famous වෙලා ටීවී එකේ පෙන්නලා. මම තමයි අද සිට මේ ලෝකේ ඉන්න උත්කෘෂ්ඨ පට්ට වඳුරු අධ්‍යක්ෂක. මං හිතන්නේ ෂොට් එක ලස්සනට ආවා. මම ඔහෙට මෙතනින් පැනලා යන්න දෙන්නේ නෑ. හරිම කුසීතයි. බලන්නකො මේ චූටි බලුපැටියගේ තියෙන ලස්සන. ඔව් ඒකත් ලස්සනයි නම් තමා. ඕසම්. තරපපපප සුමුදසන පෙන්ඩෝන මුළු ගැලැක්සියට බා. තරපපපප රබවුරුන්ගතර ලොකු වසංගතයක් මේ දවස්වල පැතිරීගෙන යනවා. මෙන්න මෙයාගෙන් තමයි ඒක පටන් ගත්තේ. ඒ වෛරස් එක හොයාගත්ත මෙන්න මේ මෝඩ විද්‍යාඥයා. ඔච්චරයි ඒ මම නේද? අපි ජනප්‍රිය වෙලා. මේක නම් බලන් ඉන්න හොඳ කාරණාවක් නෙමෙයි. මම චිත්‍රපටය කරේ. හැබැයි වෙන අය තමයි මේක ප්‍රසිද්ධ වෙන්න හදන්නේ. මමනේ මේක අධ්‍යක්ෂණය කරේ. ඇයියනේ මටම මේව වෙන්නේ. මම මේක අධ්‍යක්ෂණය කරේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන. මේක චිත්‍රපටයක් නෙවෙයි. පස්සෙන් අන්න එනවා. මොකදනේ මේ හැමෝම යාළගේ පස්සේ යන්නේ. මමනේ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ. බලන්නකො යාළ විනාශ වෙන හැටි. හරිම කුසීතයි. තව චිත්‍රපටයක් කරා නම් හරි. සුපිරි වඳුරනේ අහන්න. මට ඔයාලට දුක්ඛිත නිවුස් එකක් කියන්න තියෙනවා. අපි හැමෝටම ආදරණීය කෙනෙක්ව විනාශ කරන්න තියෙනවා. ඔයා මේ කියන්නේ මගේ බලුකුක ගැන එහෙම නෙමෙයි නේද? ඇත්තටම එයා නෙමෙයි. මං කිව්වේ යෝයෝ ගැන.
ඇතියන්තගේ ඔයා නෙමේ. ඒයි මට කියනවාද මෙතන මොකද වෙන්නේ කියලා ඉක්මනට. විනාශ කරන්න රොබෝ වසංගතේ එයාව දැම්මම විනාශ කරන්න විනාශ කරලා දාන්න අපේ යෝයෝ අයියව. මොන කුසීත වැඩක් දන්නේ. මේ කියන්නේ ඇත්තම සංගත පාප්ප නෙමෙයි. මේ බලන්න. මේ වැච්චේ වනේ මේ යන්නේ. බලන්න ඔලිය දිහා. මොකා මෙන්න සුපිරි වඳුර ඔක්කොම යක්කු වෙන්න පටන් අරන් අනේ අම්මේ මං යනවා ඔන්න ගියා රතු එලියක් නේද? මං හිතන්නේ ඒක අනුතුරු සංඥාවක්. වෙන්න බෑ. ආරක්ෂකංශ දැම්මම ක්‍රියාත්මක වෙන්න වසංගතේ තියෙන දෙදෙනෙක්ව මං දැන් හඳුනාගත්තා සුපිරි පොලිස් සහ රොබෝ යෝයෝ දැම්මම යාලා විනාශ කරන්න ඉක්මන් කරන්න දැම්මම නැවතත් කියනවා යාලා විනාශ කරන්න මම විනාශ කරන්න කිව්වා. ඒත් මම වසංගතකාරයෙක් නෙමෙයිනේ. ඇයි ඔයාලා එහෙම කරන්නේ? මම මේ ළඟදී මගේ software update කරේ. ඒයි සන්සුන් වෙන්ට රොබෝ මල්ලි. හරි. ඇයි මොකද මං විතර කැහුවා වගේ මන් දිහා බලන්නේ? හරි. දැන් මේක හිතුවට වඩා බරපතලයි. ඔය දෙන්නම දැන් ලොකු කරදරයක පැටලිලා ඉන්නේ. ඒ වගේම මට මේකෙන් කිසිම ජනප්‍රියතාවයක් ලැබුණෙත් නෑ. හැබැයි ඔයාලා ජනප්‍රිය වුණා. මේකට කරන්න තියෙන්නේ අපි පුළුවන් තරම් හැංගින එක. කොහෙට හරි වෙලා හැංගිලා ඉන්න ඕනේ. එකමන්ට කරන ආර්ථික මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා අපේ ආච්චි අම්මා මට කියලා තිබුණා. ඉක්මනට වැඩියට ඇවිල්ලා යටත් වෙනවා. මම මේකට බලගන්නම් බය වෙන්න එපා. අන්න මේක ලොකුම ලොකු වැරදි වැටීමක්. ඇත්ත මම මේ කියන්නේ ඔයගොල්ලෝ නිකන් අපි දිහා බලන්නේ පිටසක්වල ජීවින් දිහා බලනවා වගේනේ. අපි තමත් ඔයගොල්ලෝ වගේ කට්ටිය තමයි. ඔයගොල්ලෝ හොඳට උඩට උස්ම අරගෙන දායට ගණන් කරන්නකෝ. කෝ කරන්න කිව්වේ දාන්න නෙමෙයි. අයියෝ අනේ අම්මෝ අනේ අයියෝ මේ එයාලා මගේ ෆිල්ම් එක ගැන මොන හරි කිව්වද? එහෙම දෙයක් ගැන නම් කිව්වේ නෑ. මොකක්ද? එයාලා මං ගැන දන්නේ නැත්තම් මං ඔලුවට දෙකක් කරලා කියලා දෙන්නම්කෝ. මේක මං බලා ගන්නම්. ඒගොල්ලන්ට මගේ ක්‍රමයට මං කියලා දෙන්නම්කෝ. එයාලා මාව මේ විදිහට දැක්කම බය වෙයි. මං එයාලට මං ගැන හොදින් හරි නරකින් හරි කියලා දෙනවා. ඔයාලා ඉන්නකෝ. අයියෝ අපේ මම මේ ලෝකෙන් ඉල්ලා අස්සනවා. මේ ලෝකෙ සිට බවට තැනක් නෑ. අපි දැන් මොකද කරන්නේ? මේ ඔක්කොම අතල්ලා ගිහලා ගහක් යට ගයක් හදාගෙන ඉන්නවද? එහෙම නැත්නම් අඳුර ගන්න බැරි වෙන තරම් මහත් වෙනකන් අයිස්ක්‍රීම් කනවද? මහත් වුණාම අඳුර ගන්න බෑනේ. ආන්න ඒක නම් මොනවා වුණත් හොඳයි නේද? පට්ට අයිඩියා එක. මං හිතන්නේ දැන් සංගීමේ උපකරණේ දැම්මොත් හොඳයි. දාන්න. හිතන්න කොහොමද අනේ අපි භයානකයි කියන එක මේ කට්ටියගේ හිතෙන් අයින් කරලා දාන්නේ? හොඳ පාටියක් දැම්මොත් මොකෝ? ඒක හරියන්නේ නැහැ. හොඳ කාර් වොෂ් එකක් දාලා බැලුවොත් මොකෝ? වැඩක් නැහැ. හිතන්න. හරිම කුසීතයි. මට හොඳ මෙව්ව එකක් පහළ වුණා. අපි මේ මගේ කලිසම වෙන්නලා ඒගොල්ලන්ට කියමු අපි යටත් වෙනවා කියලා මෙන්න මේම හොලෝ. හරිනේ යටත් වෙන්න කිව්වා. කවදාවත් නැහැ. අහේ කොප්ප කලත් එයාලා යන්නේ ආයි. මං අලුත් ෆිල්ම් එකක් හදනවා අපිට කිසිම සංගතයක් නැහැ කියලා ලෝකෙටම පෙන්වන්න. ඒක විශිෂ්ට කලාකෘතියක් වේවි. හොඳයි හැමෝටම ගොඩක් ස්තුතියි. මේ චිත්‍රපටිය මේ සිනමා නිර්මාණය හදන්න මං ගොඩක් මහන්සි වුණා. කොයි ඉතින් අපුඩියක්වත් ගහනවකෝ. හොඳයි ගොඩක් ස්තුතියි. ඔයාලා හරිම කුසීතයි. ඔය වසංගත වීතිකාව ඔයාලා නවතක් කරන්න පුළුවන්. ඊට පස්සේ රස විඳින්න. වගේ නවතම කුසීත සිනමාව. උත්කෘෂ්ඨ නිශාචර පිශාචර ෆිල්ම් එක පුරුෂ ශක්තිය එනවා. මං දැකපු ඒ හිණේ හැබැයි වෙලා. ඔයාලට ගොඩක් ස්තුතියි මට හොඳ ප්‍රතිචාර දක්වනවට. ඔයාලට මං ගොඩක් ආදරේ. මං ඉවරනකන් හිටිය හොඳ ප්‍රතිචාර දක්වන්න හෙට. ඉන්නකෝ. එයාට අල්ලන්නේ ලමු. අල්ලනවා. බයි.
ෆිල්ම් එකට තියෙන කැමැත්ත තමයි ඔය. කලබල වෙන්න එපා. රවුට මස්සන් දානවා පුතේ ඌ. අනේ මොන කරුමේද මේ පරිසම් දෙවන්නේ. ගන්න පුළුවන්. ඒයි බොලියෝ බලන්නකෝ මේක දිහා. බලන්නකෝ අනේ මේක දිහා. වන්න ගැටියට දිලිසෙනවානේ. අනේ බොලියෝ මම මේ වගේ එකක් දැක්කම ඇත්තටම ඔයාට හිතෙන්නේ නැද්ද බොලියෝ අපිටත් මේ වගේ එකක් ගන්න පුළුවන් වෙයි කියලා. මතක තියාගන්න ඔය කොච්චර බඩු ගත්තත් රුපියල් 3යි තියෙන්නේ කියලා ආයෙ මම නොකියවයි කියන්න එපා. ඔයාලට මං කියපු දේ තේරුණා නේද? මක් නෑ ඉතින් කාසි තුනක් තියෙනවනේ එකෙන් ගන්න පුළුවන් ඇත්තමයි. අයියෝ සල්ලි දීලා ඕක ගත්තද? දැන් ඉතින් මේව දිහා බලන් ඉන්න තමයි වෙන්නේ. යේ මම මේ මාකට් එකට ආවේ නිකන් බඩු ගන්න නෙමෙයි දිලිසෙන බඩු ගන්න. ඒ දිලිසෙන බඩු ටික අරගෙන මම කාමරේ තියාගන්න. මරු දෙන්නට මේ විදියට නටන්න දෙන්න හොඳ නෑ. ඉක්මනටම මොනවා හරි කරන්න ඕන. නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ සුපිරි වඳුරනේ. සියලු පරිභෝගයන් වාමන් සවන් දෙන්න. පිස්සු වතුරෙන් දෙදෙනෙකු සුපර් මාකට් එකට ඇතුළේ යත. මේ බලන්නකෝ. ලස්සනට රවුමද නිබ්බට පොඩ අමුණට ආපුවාම කචයි වගේ. මගෙන් උදව්වක් එහෙම ඕනද? ඕන උදව්වක් කියන්න. ඒයි ඔහෙට කොහෙන්ද හයියක් ආවේ අපි දෙන්නට ඔය විදිහට කතා කරන්න. අපි හොඳ ලැජ්ජපට හැදිච්ච වතුරෝ. තත්ත්ව ගණනය කරනවා. ඔය අභ්‍යවකාශ රාජ් නියෝජිතෙක් නේද? කෙලින්ම සල්ලි වලින් ගෙවනවද නැත්නම් ක්‍රෙඩිට් කාඩ් හරි ඩෙබිට් කාඩ් හරි ගෙවනවද? ඕන එකක්. ක්‍රෙඩිට් කාඩ් එකේ ගෙවන්න. ඔයා කැන්දල් හරියට ශාරුක් ખાන් වගේ පේනවනේ. හරිම ලස්සනයි. ඔයා දැන් හරියට මංකොල්ල කන්න සරසාන්න කර ඉන්නේ ෆිල්ම් වල දන්නේ නැද්ද? කාරේ නැතිනම් ඔයාලා ඌව ගන්නවා කියලා කියන්නේ ඉතින් මගේ සල්ලි භාගෙ ඉතින් හම්බ වෙනවනේ. ඉතින් ජීවිතේ හැමදාම මල් තමයි. යේ! හේ වොලියෝ ඔන්න බලන්න මේ බොට්ට මෙවුවා මොකද වෙන්නේ කියලා. දැක්කද මොකොත් දුන්නේ? ඒ කියන්නේ ඔයාව ගත්ත ගින්දරද මොකක්ද එන එක වැඩ කරන්නේ නැහැ. සෝක් සල්ලි අපරාධේ. මේක බලන් යනකොට මාර කෞතුකාකාරයක් වෙලානේ. කොහෙන්ද මේ බඩු ඔක්කොම ටික ඔයාලා ගෙනවා කියලා කියනවාද? මම නෙමෙයි මෙයා ගත්තේ. මෙයා මේ වොලියෝ බොරු කියන්නේ බොරු ගත්තේ. තාම දැන් බඩු කොහමද දැන් එන කොට බයින්නේ. මේ වැරදිලට තාම දැන් නෑ මේක තමයි කොහමද කියන්නේ මම දන්නවනේ කරනවා. වා ගන්නවා වඳුරනේ. මේ ඔක්කොම ගන්න ඔයාලට කොහෙන්ද සල්ලි යමුනේ? අයියෝ සංසුන් වෙන්නකෝ. අපි මෙව්වට සත පහක්වත් ගෙව්වේ නෑ. ණයට ගත්තා විතරයි යන්නේ. දැන් ණයට දෙනවනේ පොලියට. ඉතින් අපි ඒව අරගත්තා. ඕගොල්ලන්ට භයානක නිවුස් එකක් කියන්න තියෙනවා සුපිරි වඳුරනේ. අභ්‍යවකාශ බැංකුවක් මංකොල්ල කාලා. මං හිතන්නේ ඒක කරලා තියෙන්නේ කම්පියුටර් හැක් කරලාද කොහෙද? කොහොම හරි කමක් නැහැ. ඒගොල්ලෝ ඔක්කොම බඩු ටික උස්සලා. එතකොට මේ මොනවද මේ? ඒ පෙන්ඩෝ දෙන්නේ. එතකොට මේක තමයි ඩියමන්ට් ජූලියෙන් නගා සිටීම. මෙච්චර වටින දේවල් ඔයගොල්ලන් කොහොමද තියෙන්නේ? ඒක නම් ලොකු ප්‍රශ්නයක්. මේක තමයි වටිනාම එක මේක බීප් ගන්නවා. එතකොට ඔයලා තමයි මේ වැඩ කරලා තියෙන්නේ එහෙනම්. මොකක්? ඒක කොහෙත්ම වෙන්න බෑ. මොකක්? ඔව් අපි තමයි. මම නම් නෙමෙයි. අනිත් එක මේක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයිනේ අනේ. මේ එකකටවත් අපි සල්ලි ගෙව්වේ නෑ. මේ පොඩක් ඔය ටීවී එකේ සද්ද වැඩි කරන්න පුළුවන්ද? ඉක්මන් කරනවා. අයියෝ ඕක මොකද්ද? ඔයලා මේක උස්සපු එකට ගෙවන්න වෙනවා අනිවාර්යෙන්ම. ඔයා මගේ තනි ස්පන්ඩෝ ටික බය කළානේ. හරි බය වෙන්න එපා තාත්තා ආවනේ. කොහොමද කොඩිය? හොඳ ලස්සන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාන්න. අපි කිසිසේත්ම ඔබතුමාව අමාරුයි දාන්නේ නෑ. අපි අතින් චූටි වැරදක් වුණා තමයි. ඒත් අපි ඒක හරි ගස්සනවා. අනිවාර්යෙන්ම හරි ගස්සනවා. ඔව් හරි ගස්සනවා. අපේ සුපිරි බෝලෙන් අපි වැඩ ගන්නෝමයි. වොලියෝ එනවා. අපි පෙන්නමු. අපි ඇත්තටම වැඩකාරයෝ කියලා. මම කිව්වේ වැඩ පෙන්නන්න කියලා. මෝඩයා. යන්න නේද කිව්වා ඇතුළට. යනවා. වැටුණා මාහට. සෙල්ලම් බඩු ආපහු දීමේ මෙහෙවම පටන් ගනු. ඕක පට්ටු කරනවා. ඔයලා දෙන්න නිසා අපේ මධ්‍යස්ථානවල සල්ලිත් ඉවරයි. ඒ නිසා අපේ ගොඩක් වියදම් කපලා දාන්න සිද්ධ වෙනවා. දැන් ඉඳලා ඔයගේ යානෙට වීදුරුත් නැහැ. ඊට පස්සේ හම්බ වෙන්නේ ඔයලා දෙන්නටම එක කලිසමයි අඳින්න. තේරුණානේ? තොප්පි නැති වුණාට පස්සේ ඔය තොප්පි තමයි දාගෙන ඉන්න වෙන්නේ. තේරුණානේ? ඒක දිලින් නරකම නෑ. පොඩි අවුලකට දින අපි දෙන්නගේම මොළ හිස්. තව දෙයක් තියෙනවා. කෑම දෙන්නෙත් නෑ ඔහෙලට. ඒ විතරක් නෙමෙයි අපිට තියාගන්න වෙන්නේ එක සුපිරි වඳුරෙක් විතරයි. අනෙක් කෙනාට යන්න වෙනවා. ඔයාට බෑ අපි වෙන් කරන්න. අපි කණ්ඩායමක් නේ. මාමේ දකින්නේ ස්වප්නයක්ද බව හැරවන්න. එක්කෙනෙකුට අනිවාර්යයෙන්ම අපේ මධ්‍යස්ථානයේ කුණුවස් කරන්න සිද්ධ වෙනවා. අනික් කෙනාට විතරයි මෙතන ඉන්න පුළුවන්. මේක හරිම කුසීත කතාවක් නේ. හනේ මේවා කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. මේකට හරියන්නේ ට්‍රොලියව. ඔව්. ඔය වැඩේට හරියන්නේ
ඔලියව. මොකද එයා මට වඩා හරිම ලස්සනයි නෑනේ. ඔව් ඉතින් ඔයා කියනවා නම් එහෙම තමයි. මොකද ඉතින් මං හැන්ඩියනේ ලස්සනයිනේ. මං ඉතින් එක එක ක්‍රීම් කළා. අනේ මාව තෝරගන්න ඇත්ත වශයෙන්ම ගොඩක් ගන්න අමාරු තීරණයක්. ඒක නිසා මම මේක දානවා අපේ ලොක්කන්ට. ඒගොල්ලෝ හොඳට හිතලා බලලා හොයලා බලලා තීරණයක් ගනි. ඔහේ ලොක්කා කියලා හිතා ගන්නකෝ. මේ මම කොහොමදනේ දෙන්නගේ කෙනෙක් තෝරගන්නේ මම දෙන්නටම කැමතිනේ මට වගේ අමාරු වැඩ කරන්න දෙන්න එපා හටු ඔයාලා මට මේ දුන්න ප්‍රශ්නේ කිකිලේ බිත්තරේ කිකිලේ වගේනේ හරිම විකාරයි ඔළුව මංජන් වෙනවා මම තෝරගන්න ලංගවද මෙතනින් එක සුපිරි වඳුරෙක් තෝරගන්නේ මම ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ හැමෝටම ආදරය කරන්නනේ ඔලියව යවන්න ට්‍රොලියව තියාගන්න ඔලියා සඩනේට ට්‍රොලියා ඉවතට මම දක්ුණා මේගොල්ලන්ව තෝරගන්න හොඳම ක්‍රමයක් මම මේ දිනවා දාලා තියෙනවා තරගයක් ඔබ දෙයන්නේ නැත්නම් ඔබ දෙයන්නේ ඔබ සාදරයෙන් පිළිගන්නවා ඔබ දෙයන්නේ නැත්නම් ඔබ දෙයන්නේ තරගාවලියට අතර මතක තියාගන්න හරි උත්තර දෙන කෙනාට තමයි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ හරියනම් පළවෙනි ප්‍රශ්නේ මම ඔබට ලබා දෙනවා ඒක හරි ලේසි පහසුයි ට්‍රොලියා යන්නේ සත්‍ය තේරුම කුමක්ද අවසන් අයියෝ what ප්‍රශ්නද මෙයා හරි නැවත වතාවක් ඔයගලන්ට ප්‍රශ්නේ පැහැදිලි කරනවා ට්‍රොලියා යන්නේ තේරුම කුමක්ද හරි ඉන්න මම ඔයගලන්ට ඒකේ විද්‍යාත්මක නාමය කියන්නම් මොංගෝලියන් ෆිසිෆියා දැන්වත් ඉතින් ඔයාලා දෙනා කියන්න බලන්නකෝ ඒක ඩියගුරෙන් තමයි පටන් ගන්නෙ ඒක ඔයගේ ළඟම ඉන්න යාළුවගේ නම වෙන්න පුළුවන් ඩියගුරෙන් කියන්නේ ට්‍රොලියා කියන ඔබ ප්‍රශ්නය ළඟටම ආව උත්තරය දෙන්න හැබැයි වැරදි ඉන්න මම ඔයගලන්ට හරි උත්තරය දැන් පෙන්නන්නම් මෙන්න මේකයි හරි උත්තරේ ඔන්න බලන්න පොඩ්ඩක් ඉන්න කෝල් ෆ්‍රෙන්ඩ් අවස්ථාව ගන්න කියන්ට කවුද හයි වලි වලි ඔයාද මේ ඔයා ලොකු වැඩකට ඉන්නේ අවුලක් නැහැ කියන්න ඇත්තටම කියනවා මම දැන් ඉන්නේ ලොකු ගේම් ෂෝ එකක මේ වගේ එක්කනේ පුදුමයිනේ මේ මොනවා වුණත් කමන්නේ මේකයි ප්‍රශ්නේ ටී අකුරෙන් කියවෙන්නේ කුමක්ද ටී අකුරෙන් ට්‍රොලියා මං නම් හිතුවේ ටොම්පියා කියලා නෑ ට්‍රොලියා හරි එහෙනම් මම ට්‍රොලියාගේ උත්තරේ මේ අවස්ථාවේ පිළිගන්නවා අවසාන උත්තරේ නෑ ඒක නෙමේ උත්තරේ අපි ඊළඟ ප්‍රශ්නට යමු මේක තමයි පොඩි කාලේ ඉඳන් අපි ආස කරන රොකට් තුවක්කුව මේක කැලි වලට කරලා තියෙන්නේ මේක ඉක්මනටම ෆික්ස් කරන කෙනා තමයි දිනන්නේ ඉක්මන් කරන්න ජයග්‍රාහකයා වේ දැන් පටන් ගන්න ඉක්මනට ඇයි බලන් ඉන්නේ ඉක්මනට පටන් ගන්න මං කියපු දේ ඇහුන්නේ නැද්ද දැන් හරි මේක නම් නෙමෙයි හරියටම දෙන්න ඕන බාණ්ඩේ ඔන්න මම ඉවරයි හරිම පුදුමාකාරයිනේ අයියෝ ඒකවත් හරියට හදන්න දන්නේ නැනේ ඊළඟ ප්‍රශ්නේ තමයි හැබැයි ඒක ටිකක් අමාරු වෙයි හොඳට ඩ්‍රයිවිං කරන්න පුළුවන් කෙනා තමයි මේ තරගේ ජයග්‍රහණය කරන්නේ මම ඔයාලට සුබ පතනවා හැබැයි ඔයගොල්ලන්ට තියෙන මෙන්න මේ වගේ උල්කාපාත ගොඩක් වැඩින් යන්න ඔන්න දැන් පටන් ගත්තා එන්නකෝ ඕන්න ගියා ඒකුඩකින් ස්පීඩ් එක වැඩි කරනවා මං ඔහෙට වඩා හයියෙන් යනවා ඔලියෝ ඔහේ කොහමද එහෙම කියන්නේ මං ඔහෙට වඩා ස්පීඩ් එකකින් මේක ගෙනියනවා විතර කියනොද මම තමයි හයියෙන් යන්නේ මේ බලනවා මගේ හයිය කොහමද කියලා මගේ හයිය අනේ සුපිරි වන්දුනේ ඔය දෙන්නම් පදවන්නේ එකම යානය දෙන්නගෙන් එක්කෙනෙක්වත් හයියෙන් යන්නේ නැහනේ ඔතනින් අහකට වෙනවා මමයි මේක එලවන්නේ තේරුණාද මමයි එලවන්නේ ඔක අතාරිනවා මමයි එලවන්නේ වතුර දෙන්න ඒක හොඳට කරනවා ඇත්තමයි ඒත් අවසනාවකට මගේ තීරණය ඒකෙන් අවුල් වෙනවා මේ තමයි කියන්නේ ඔලියෝ අපි දෙන්න පරාද වුණානේ අයියෝ මොනා කරන්නද දැන් ඉතින් අපි හරිම කුසීත ඇගී බබ්බට දැනෙන්නේ ඔලියෝ මටත් එහෙමයි යන්නේ අපි ඉතින් විලිලා බැඳිලා අඬමු වෙන මොනා කියලා කරන්නද මං ආදරේ ඔලියෝ මමත් ඔයාට ආදරේ බ්‍රෝ ඔයත් තමයි මගේ හොඳම යාළුවා ඔව් මගේ හොඳම යාළුවා ඔයා තමයි අයන්නේ කිව්වනේ ඉතින් එකපාරක් ඔයාගේ බඩ පුරුපුරු ගන්න නැද්ද මොකා විශ්වාස කරන්නත් බෑ ඇත්තම කියනවා නම් ඔයගොල්ලෝ හැපිච්ච උල්කාපතේ හැදලා තියෙන දියමන්ති වලින් ඔයාලා ඒක දන්නවද ඒක තමයි මේ මුළු ලෝකෙම තියෙන වටිනාම ඛනිජය ඒකේ වටිනාකම මිල කරන්න බෑ ඇත්තම ඔයාලා හුඟක් පොසත් වෙයි ඒකෙන් කියන්නේ එකම එක කාරණයයි චාපු චාවාරි